ටාටා IPL 2026 තරඟාවලිය ඊයේ පැවති රාජස්ථාන් රොයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තරඟයේ රාජස්ථාන් රොයල් පරදා ලකුණු 77ක පෙරලිකාර ජයක් ගුජරාට් ටයිටන්ස් අත්පත් කර ගැනීමත් සමගම නොසිතූ විරු ආකාරයට ප්‍රසාද ලකුණු සටහනින් රාජස්ථාන් රොයල් පහළ රැඳ දමමින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා. ලාංකික ප්‍රේක්ෂකයන් බලා සිටින පැතුම් නිස්සංක නියෝජනය කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ඒ අනුව 8 වන ස්ථානය දක්වා පසුබැස තිබුණු අතරම ඉතිරි තරඟ ත්‍රිත්වය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ ප්ලේ ඔෆ් වටය සඳහා අතිශයින්ම තීරණාත්මක දෙයක් වෙනවා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ප්ලේ ඔෆ් යන්න නම් ප්‍රධාන වශයෙන්ම ඉතිරි තරඟ ත්‍රිත්වයම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා. ඒ ජයග්‍රහණය කරන තරඟ තුනෙන්ම අඩුම තරඟ දෙකකවත් නෙට් රන් රේට් එක පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ඉතිරි තරඟ තුනම ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු 14ක් හිමිවෙනවා. නමුත් ඔවුන්ට වඩා ඉහළින් සිටින RCB, ගුජරාට් ටයිටන්ස්, සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් යන කණ්ඩායම්හි පරාජය වීම දිල්ලි පිලේ ප්ලේ ඔෆ් වටය සඳහා ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් වෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.